few moments later. මේ මං වැස්සෙම දෙමි මං කුඩේ තරන් යන කඩේට. ඉතින් මේ විදිහට මං යද්දි හිනා නගා වහින්නේ ගයිස් මෙහෙට. ඉතින් ඉඳලා වහින වැස්සට දෙමින්නත් හොඳ නෑ කිව්වට ඉතින් මං හොඳටම දෙමිගෙන කඩේට යනවා ඉතින්නේ. ඉතින් මෙතනින් යද්දි මට තව ටික දුරයි කඩේට යන්න තියෙන්නේ. ඉතින් මං මේ විදිහට කඩේට ගියාට පස්සේ කඩෙන් ගන්නයි යන්නේ. අද ඉතින් කඩෙන් ලොකු දෙයක් නම් ගන්න දෙයක් නෑ ඉතින්. කඩෙන් ගත්ත සෝස් පැකට් එකක් විතර ඒකට ටික නම් යාපත් වත්තෙන් හොරාට හදාගත්තා. ඉතින් මේ මං කඩේ නම් එනවා. ඒකට එනකොට වැස්ස. හොඳටම වැස්ස පහුවෙන මං නාගෙන ගෙතාවේ සුපිරියක් හදන්න කියලා හිතාගෙන ඉන්නේ. ගැටට සුපිරියක්. මේ ඉතින් ඊට කලින් මම වීඩියෝට යන්න කලින් මේ ටික ලෑස්ති කරලා ගියේ. ඉතින් මේ තියෙන්නේ වඩේ කියලා හදන්න තමයි ගත්තේ. ඉතින් ඒක පරිප්පු කොටලා අnder පිටිත් දැම්මා. ඉතින් ඒකට පාන් පිටිත් දාලා තමයි අනුවේ නැත්තම් පරිප්පු ටික ගැලවෙන ඉඳ බදිද්දි. ඉතින් එහා පැත්තේ ගිහලා තිබ්බ මිරිස් ටිකට ෂොට් එක දුන්නා. ඉතින් මේ විදිහට මිරිසුයි ඒ පරිප්පු වඩේට එක කෑලි ගහලා ඉතින් මන් දන්නේ මොනවා වගේ පේනවද කියලා වලට ඉතින් මට පේන්නේ මම කැත විදිහකට ඉඳ මම ඉන්නේ විදිහට අරගෙන විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ආතල් එකට හදපු වීඩියෝ එකක්. අනේ කැමෝල් රංග ගෞරව කරන් හිතපු වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් ආතල් එකට කරේ. ඉතින් මේ විදිහට ලුණු ගෙඩියක් කපා ගන්න තරම් මට උමනාවක් තිබෙන්නේ නැහැ. ඉතින් මම ලුණු කැපුවා. පස්සේ මතක් වුණේ මෙච්චර ලුණු එපා ලුණු කොහොමද ඕනේ නැහැ කියලා. ඉතින් කමන්නේ මොනහට හරි ඕන වෙයි කියලා මම ඒ ලුණු ටික කපා ගත්තා මේ විදිහට. ඉතින් ගෙදර ගෑස් එක මට තහනම් කරලා තියෙන්නේ. මොකද ඔය ගෑස් කන කෑමට අපේ ගෙදරට ගෑස් ගේන්න බෑ කියලා අපේ අම්මගේ මූණටම කියපු ඉන්න මම දරලිපට බැස්සා. ඉතින් මේ විදිහට තෙල් දාලා මං ඉස්සල්ලාම දාන්න යන්නේ මගේ වඩේ කියලා හිතපු එක. ඉතින් වඩේ කියලා හිතහල්ලා. ඉතින් මෙන්න මේ විදිහට වඩේ එක ගත්තා. මේ කරන් මෙහෙම තමයි දෙන්නේ ඉතින්. මේ කොන කෙනෙක්ට දාන්න පුළුවන් නෝම. ඔන්න ඔහම තමයි දෙන්නේ. ඉතින් ඔගේ පරිප්පුවට තියෙන වෙන මොකුත් නෙමෙයි. ඉතින් ඔන්න ඔහම කළා මං චුට්ටක් බෙදෙන්න ඇරියා. ඉතින් මෙන්න මේ මට සුපර් පවර්ස් ඇවිල්ලා වේගෙන් බෙදලා ගියේ. ඉතින් මේ ඔක්කොම බදින විදිහ උඹලට පෙන්නන්න ගියත් බං දවස් එකමාරක් විතර යනවා. ඉතින් මට ඒතරම් වෙලා ගියා මේක බදින්න. ඉතින් මෙන්න මේ විදිහට මං වඩේ කියන ටික බෙද්දා. ඉතින් ඒක ගානට පොඩ්ඩක් විතර චොරත් වුණා. ඊට පස්සේ මං කපාගත්ත අල ටිකත් මෙන්න මේ විදිහට බෙදලා ගන්න හැදුවා. ඉතින් අල තමයි උනාට පස්සේ නිකන් ඒක පතෝල වගේ හීනියටම ආවේ. කමන්න ඉතින් අල කියලා හිතාගෙන කනවා. කම්මැලිකමට හදපු එකක් ඇත්තටම කරන්නම දෙයක් නැති ඉඳ වැස්ස වෙලාවේ ඊට පස්සේ බහින්න බැරි ඉඳ ඉතින් මේ විදිහට මම අල ටිකක් දැම්මා. ඉතින් මෙහෙම අල ටික බැදීගෙන එද්දි ඇත්තටම ඒක අර චිප්ස් වල එනවා වගේම මේ රන්වන් පාට ආවා. ඉතින් උනාට මෙන්න මේ පාට ආවට ඉතින් වැඩි පොඩ්ඩක් අමු. ඉතින් මෙන්න මේ විදිහට වේගින් මම අල ටිකක් බැදගෙන ගියා. ඉතින් උඹලට කියනවා නම් බං ඉතින් මේකත් අර විදිහටම මම ස්පීඩ් කරලා තියෙන. ඉතින් අන්තිමට කොහොම හරි මෙන්න මේ වගේ එකක් ආවේ. උනාට මම බැලුවා මේකේ තෙල් ටික මෙච්චර කොහෙද දැනුනේ කියලා බලද්දි තාච්චියට වඩා තෙල් තියෙන මේක ඇතුලේ. ඉතින් අන්තිම කොහොම හරි තෙල් ටිකක් යවලා මෙන්න මේ විදිහට මම ගානකට දාලා ගත්තා. තේකුත් හදාගෙන වැස්සත් එක්ක කනවා කියලා බලන්න මම මේක හදලා ඉඳි වැස්ස පායලා ඉවරයි ඇත්තටම. ඉතින් ඒක දැන් ආයෙ වහිනවා. ඉතින් අන්තිමට කොහොම හරි මම වැස්සෙම දිහා කෑවා. හැබැයි හිතුවරට නම් ගොඩක් රහයි. වඩේගේම මාරමරහක් තිබ්බේ. දියංග පිටින් සෝස් එක තිබ්බේ හින්දා තමයි යාමේ බේර ගන්න පුළුවන් වුණේ. ඉතින් ලස්සනටත් තිබ්බා. ඉතින් ආතල් එකට කරපු වැඩක් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලලා නිකම්මට හරි හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් අලුත්ම වැඩ ගොඩක් එන්න දෙනවා. එනදී අතර ගින් යන්න සුබ දවසක්.